අනේ මේ පොලිටික්ස් වලට ඕන දන්නේ මේ වගේ මිනිස්සු අන්න කැමති නැහැ මේගොල්ලෝ මේ පැත්ත බලා දෙනවට. සමපෝෂ දින දරුවෝ 50 day challenge. අදම සමපෝෂ හිස්දවටන දෙක තැපැල් හෝ WhatsApp කරන්න. With multi-mode traction control, the 2025 Ather 450. මුණ ගැහින්න රෙදි වැඩ කරන්න රෙදි නිවාඩුවට රෙදි නිදා ගන්න රෙදි get ready with Teddy. මුණ ගැහින්න රෙදි වැඩ කරන්න රෙදි get ready with Teddy. Judy! Julia. Send her. Arato. Vale. Dekani. Ting. Hey. Malki balla. මං හිතුවේ පුටේම ගෑල්ලක් කියලා නවතුමා. හරි මේ ඒක නෙමෙයි. ඔන්න දීප මෙහෙ. තල තුරුළු කරගෙන ඉන්නේ. යුඩියා මේ බත් දැන් ටිකක් කැරට් එකේ ඉන්න වෙන්නේ හරිද? අරේ මේ දෙබරටක් ගල ගැහුවා වගේ ඇවිස්සිලා තියන්නේ ඈ. අර උඩ සීයා ඉල්ලලා නවතුමා. හරි ඉතින් සීයේ ඉන ගානනේ උඹලා ගේම් එක දුන්නේ. නැද්ද? හැබැයි දැන් පොලිසියෙන් කටුතර කරනවා. හරි මේ චූටියා මං කවුද ඈ බෝවට කලබල වෙන්න එපා බයි කියන්නේ බයිල දෙයක් නැහැ මම ඒක බලලා තින්නේ දැන් මම ඔය ඉතින් කතා කරලා තියෙන්නේ මිනිහා වැඩේ ගානට හැන්ඩල් කරයි ආයේ බය වෙන්න දෙයක් නැහැ චූටියා කියලා යට දාගෙන ෂෝට් එකක් දාගෙන ඉන්නේ මේ ඇවිත් ඉන්නේ මෙයා තමයි ජෝගේ තොලුව කන්නේ. අයවැඩ මොකක් ප්‍රශ්නයක්ද? මාල්කී අනේ කරුණාකරලා ඇතුළට යන්නකෝ. ප්‍රශ්නය? නම නම් චූටි ඇඟ නම් මෙච්චරයි. ඇත්තෙන් තමසල ලැජ්ජ නැද්ද ඔය? තමසල කොයි මැරකම් වල පොඩි ළමයි ගාව ගන්න. මාල්කී පැටියෝ මම ඔයාට ඊයේත් කිව්වනේ. හරි ඔයා මේවට අත දාන්න එපා. හරිද? අපි ඒව බලා ගන්නම්. නේ ජූඩියා? අනිත් එක ඉතින් ඔය දේශපාලනය කරනකොට ඕම නේද? නේ ජූඩි මේ නැද්ද මං කියන්නේ? ඔය දීබන් ඔය ලොකු පොඩි උන් බලන්න බෑනේ. අනේ මේ පොලිටික්ස් වලට ඕන දන්නේ මේ වගේ මිනිස්සු අන්න කැමති නැහැ මේගොල්ලෝ මේ පැත්ත බලා දෙනවට. මේ බබා මේ ඇත්තටම රොජෝ ඔයව නම් හැදෙන එක්කෙනෙක් නෙවෙයි. මාල්කී මේ ඔයා ආයෙ එන්න බෑ මේ පැත්ත බලා දෙන්න. මාල්කී නෝ මාල්කී මේ කොහෙද යන්නේ? මං එනවා සැලුන් එකට. මං පෙඩිකියුර් එකක් කරන්න අපොයින්ට්මන්ට් එකක් දාලා තියෙනවා. කොහොම? එහෙම නැතුව කොහොමද නේ පෙඩිකියුර් කරන්නේ දිගට අදගෙන? ඔව් ඒ පෙඩිකියුර් කන්නේ මේ කන්නේ ඒක ඔව් කවන්නේ. හරි මං මේ පැටියෝ. ඔයා එනකොට එහෙනම් මගේ ක්‍රෙඩිට් කාඩ් තරහ යන්නේ. ඔයා ගිහිල්ලා ඔය පෙඩිකියුර් කරලා ඊට පස්සේ සැලුන් එකෙන් කෙලින්ම shopping පාරකුත් දාලා කලිසම් දෙක තුනකුත් අරගෙන එන්න. හරිද? මං අරගෙන තියෙන්නේ. මං යනවා මට පරක්. අනේ මගේ මල්කි පැටියා. මොකද හොමුකා? නෑ තෝ මේ ඉවේ කොච්චර බැන්නත් හිතරි දෙන්න දෙන්න බලන්න ඕනේ. ඔව්. කොහෙද ගොයේ බලන්නේ? නව වැස්ලින් දැන් නයසිනමයිඩ් විටමින් සමගින්. මචං මේ ඔය කෙල්ලෝ අනාථ කරන බලු වැඩේ නවත්තපන් හරිද? මට ලෙක්චර් එකක්. මම යනවා පස්සේ හම්බෙන්න. කොහෙද ගොයේ බලන්නේ?
නෑ නෑ උඹේ හැඩ බැලුවා. සිසිව නොවන ඉඟසුඟ ගත හැක මිටින. රාහුල හාමුදුරන්ටත් කවි ලියන්න නිමිතියෙන් නැති උඹලා වගේ ගෑනු දෙක. ඵලයන්. කලකරේ මම රිපෝට්ස් එකක් ගන්න යන ගම. What's this? Are you bad? නව ග්ලෝ and lovely multivitamin glow serum සංයෝගය. ඉන්වෙලියරි ග්ලෝ එක දෙගුණයක්. කලකරේ මම රිපෝට්ස් එකක් ගන්න යන ගම. What's this? Are you bad? Have a surprise. I got a promotion. Oh really? ඔයා මේ හොස්පිටල් එකේ ඩිරෙක්ටර් වෙන්න දෙන්නේ? කොයි ඇමති තුමාගෙන්ද ලියුමක් ගත්ත කියන්නකෝ. Good series. Mama and Mr. Tom. ඇත්තටම? නිව්වේ මෙඩිකල් ෆවුන්ඩේෂන් එකේ? For 2 years. කියන්නේ මට අවුරුදු දෙකක් UK ඉන්න වෙනවා. අනේ කොච්චර දෙයක්ද? සතුටු නැද්ද? නෑ ඇත්තටම මට සතුටුයි. චේතිය මොකද අනේ මේ මාව කලින් දැකලා නැද්ද? දැකලා තියෙනවා. දෙමාගෙන ඉන්නව දැකලා නැහැ. බලන්නකො චේතිය අද ආවා විතරයි බකට් එකට හවු වුණා. ඒකනේ බා. හතර වර්ගෙම තෙවාගෙන. උඹලා ඉතින් ඉපදිලා තියෙන්නේම හතර වර්ගේ තෙවාගෙනනේ. මොකද්ද බයි කියපු ගැන කතාව? අනේ මේ චේතිය මොන හරි පියදා ගන්න එකක් ගන්නකො. දෙතම තෙමිනා. හරිනේ මං ගෙස් කරා. මම වෙන කොහෙවත් යන්න තු මෙහෙටම ආවේ. මං දැනගත්තා. ඔයාලගේ ඕන වෙලාවක තුවායක් ඇඳුමක් හැම තියෙනවා කියලා. අපි දෙන්නට ඉතින් ඕන දවසක බෙදාගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. අනේ මේ නිකන් ඉන්න චේතිය. ඔය දෙන්න. හරි. පොඩි එකාගේ ආසාවනේ. සතිය දින පහෙම රාත්‍රී 9ට ITN බලන්න. මේ උඹනේ මං හිතුවා අලි මහත්තයා කියලා. අලුත් මහත්තයාවත් ඇල්ලුවද? ඌ එක විදියක් බං. අමාරු කාරයෙක් වගේ. නන්දිනියක් අර ඉතින් ඔවත් වැඩද? මං ආයේ සුදු මහත්තයාගේ පණිවිඩයකට. මේ මොකද්ද? සුදු මහත්තයාගේ යාළුවටයක් ඇවිල්ලා තිනවා කොළඹින්. ඉතින් කියන්නේ බණ්ඩයගේ මස්තියක් ඉල්ලන් ඉන්නේ කිව්වා. අපේ මිනිහා ගෙදර නෑ බං. තේ නේද බං? උඹ ඊයේ හවසවත් කියන්න බෑ බං. බලමු ඉතින්. මං ආවහම කියන්න. ඔන්න වරද්දන්න එපා. මොකද සුදු මහත්තයා කිව්ව එන මහත්තුරුන්ට දඩබස් ටික ගන්න වරද්දන්නම බෑයි කියලා. එක්ක මං එනකන් ඉන්නම්. අක්කටත් පාළුයිනේ. නෑ උඹ මගේ පාළු කපන්න ඕනේ නෑ. උඹ ඵලයන්. මං එවන්නම්. හොරයා.
යකෝ තෝ හිතුවද මං හැම එකටම රිදුසන නෑනේ කියලා? බල්ලා. හරි. අපිට මේ ඔක්කොම මේ සාරි කට්ට මට අරන් දීපන්. මෙන්න මේ වගේ දෙයක් තමයි එදා සිද්ධ වුනේ. කවුරු හරි ඕපදූප අම්මාණ්ඩි කෙනෙක් මෙන්න මේ සිද්ධිය දැක්ක කියලා හිතන්නකෝ. එතකොට ඒ ඕපදූප අම්මාණ්ඩි තැන් තැන් වල ගිහින් කියන්නේ කොහොමද? අන්න චේතිය සර් මැඩම්ගේ කට්ට ගහන්න ගියා. එහෙම තමයි උනේ. කොහෙද උඹ ඔය බලන්නේ? ජිප්පන් කටුව. මේ සාරි කොට වැටනම මාරයිනේ බා. බලන් ගියාම මේ සාරිය කියන්නේ මාර හතලඳවන්නේ. සාරිය කියන්නේ හොඳ ඇඳුමක් තමයි චේතිය. හැබැයි උඹලා බලන විදිය තමයි අවුල තියෙන්නේ. ළඟදිම මම මේ සිස්ටම් එක වෙනස් කරනවා චේතිය. උඹලා ඒ දවස්වල සිස්ටම් වෙනස් කරන්න ගියේ. උඹලා සිස්ටම් වෙනස් කරන්න ගිහිල්ලා පැරයි වනමටයි වෙච්ච දේ මතකයි නේද? මට හොඳට මතකයි. මම මැරෙන්න කලින් ඒ දෙන්නට සාධාරණයක් ඉෂ්ට කරනවම තමයි. අපේ ආණ්ඩුව ආවට පස්සේ. සතිය දින පහෙම රාත්‍රී 9ට ITN බලන්න. මගේ පොරොන්දුව මං ඉෂ්ට කරලා ඉවරයි. හෝලික්ස් වල විටමින් හා khනිජ ලවණ 16කම පෝෂණය තියෙනවා. මගේ පෝෂණ තීරණය හෝලික්ස්. දැන් ඉතින් තියෙන්නේ ඔයා පොරොන්දු වෙච්ච විදියට ඒ වැඩේ ඉෂ්ට කරන්න. අයියෝ සර් වැඩේ ඉවරුණා විතරයිනේ යන්නේ. පොඩ්ඩක් උස්ම ගන්න දෙන්නකෝ. වාහන උස්ම ගන්නවද කියලා? තාම තියෙන්නේ බාලාන්සි වැඩ නේද? හිතන් ඉන්න මම මොකද දන්නේ නැති පොබෙක් කියලා. මෙහෙමයි. එහෙම ගෑල්ලාමෙක්ගේ පපුවට කන ලං කරන්නේ නැහැ සර්. ඒවට කියන්නේ සිඟිති වැඩ කියලා. මෙන්න මෙහෙම හිමීට කනගාවට ලං වෙලා හුස්ම දැනෙන්න දෙන්න ඕනේ. සතිය දින පහෙම රාත්‍රී 9ට ITN බලන්න. මම හිතුවා වශයෙන් දාගෙන නැතිද? ෆස්ට් ටයිම් තමයි මම මේ වගේ තැනකට ආවේ. ඇයි එතකොට ආවේ? මේ වගේ තැන් ගැන මම අහලා තිබ්බා. අහලා තිබ්බට ඇවිල්ලා නැහැ නේද? එහෙමයි. මේ වගේ තැනකට ඉස්සල්ලාම ආවම කරන්න ඕනේ මුලින්ම වොෂ් කතා ගන්න. මං ආවේ මගේ වයිෆ්ගෙන් පඩි ගන්න මෙතනට. කටු කන බැල්ලියෙක් වගේ හැම වෙලාවෙම මාත් එක්ක රණ්ඩු. මට පොඩි දුවෙක් ඉන්නවා. එයා නැත්තම් මම වෙලාවට යව ඩිවෝස් කරලා. එහෙමයි සර්. ස්පා තියෙන්නේ පෞද්ගලික ප්‍රශ්න සඳහන් නෙවෙයි. කොහමද? අන් දැක්කම නේද දින්නවා. ඔයාට ගැහුවා? මට ගහන්න පැන්නුවා. ඇත්තටම මං දුවලා බේරුණා. ඒ අර බෝයිගේ වයිෆ්ගේ අයියා. එයා පොලිසියලු වැඩ කරන්නේ SI කෙනෙක්. ඊට පස්සේ මට ආරංචි වුණා ඒ ස්පා එක වටලලා ඒ ළමයි ටික සේරම ඇරෙස් කරා කියලා. මේ වෙනකන් ස්පා කීයක විතර වැඩ කරලා තියෙනවද? එහෙම මතකයි. ලේසි නෑ නේ. එදා ඉඳලා නම් පොලිස්කාරයෝ දැක්කත් මාව ගැහෙනවා. නිර්මාණි අරවින්ද ඇයිවා මේ කලබලෙන්? ඇයි අරවින්ද ඕම් බලන්නේ?
මං හැමදේම දැනගත්තා. මං දැනගත්තා මට තවම දරුවෙක් හදන්න බෑ කියලා. මට ඇත්ත කියපන් නිර්මාණි. ඔය බඩේ ඉන්න දරුවා කාගේද? නිර්මාණි. උඹේ ඔය කඳුළු පෙන්නලා වැරද්ද වහගන්න බෑ ගෑණියේ. අරවින්ද මට සමා වෙන්න අරවින්ද මම ඔයාට හැමදේම කියන්නම්. ඔව් කියපන්. මං දන්නවා උඹට කියන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. අරවින්ද ඔය කතාව කිව්වට පස්සේ මං තීරණය කරන්න උඹට කරන්න ඕන දේ. ඉතින් මං කියන දේ ආන්න. මගේ කතාව එවුවට පස්සේ ඔයා කැමති තීරණයක් ගන්න අරවින්ද. ඔත් එක්ක ඉතින් මේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරලා කොහොමද මම ඔයාට ආදරේ. ඒ ආදරේ තමයි ඔයාට දැනෙන්නේ නැත්තේ. මාව අතාරින්නේ නැහැ නේද කවදාවත්? ඔයාට පුළුවන්ද මේ හැමදේම දාලා මා ගාවට එන්න? මට එච්චර දරුණු තීරණයකට යන්න බෑ. ඔයා කියන්නේ හැමදාම මට මෙහෙම එන්න කියලාද? ඔය වගේ ප්‍රශ්න අහලා ඔයත් මාව අසරණ කරන්න එපා ඉතින්. මට ඔයා ලැබුණා නම් ඇති. ඒ වෙනුවෙන් මට ඕන කාලයක් බලාගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මට එච්චරටම ආදරේද? ඔව් මං ඔයාට ගොඩාක් ආදරේ. අද බණ්ඩනන්දා ඩෙමේ ගියේ නෑ මුදලාලි. ඉතින් මට මොකෝ? මට සරදාගේ මල ගෙදර යන්නත් තියෙනවා බා. ඉක්මන් කළ වරෙන් ඇතුළට. වරෙන් ඉතින්. හදිස්සි. අර මුළු ගමම ගිනි ගන්නවා. මුදලාලි මිහිරින් කරනවා. කම විතරක් නෙමෙයි බං. මගේ ඔළුවත් තියන අරගෙන තියෙන්නේ. උඹ ළඟට ආවම මගේ මුළු සරුවාංගෙම නෙමෙනවා බං. ඇත්තමයි. ඒකට කියන්නේ මේ වෙනව නෙවෙයි මුදලාලි.